පෞගේ සතියේ අපේ රටට ආපු ඇමරිකානු සහකාර ලේකම් නිෂා බිස්වාල් මැතිනිය හරි අපූර්ව කතා ටිකක් කිව්වා. එතුමිය කිව්වා පහුගිය මාස 20ට මම ලංකාවට 6 වතාවක් පැමිණියා කියලා. ඒ පැමිණියේ ආලවන්තයෙක් හොයාගන්නද? නෑ. එහෙනම් ඇයි එතුමිය මෙච්චර ලංකාවට එන්නේ? අපේ කොළඹ ඉන්න මුදලාලිලා හලාවත පැත්තේ පොල් ඉඩමක් අරන් දැම්මම කොහේ යතත් ඒ හලාවත පැත්තෙන් යනවා නම් පොඩ්ඩක් පොල් වත්තට ගොඩ වෙලා කංකාණි හරියට පොල් ඉඩම් බලා ගන්නවාද? පැල ටික හිටවලාද? පෝර දාලාද? පොල් කඩන්න කාලේ ළඟයිද කියලා පොඩ්ඩක් හොයලා බලනවා. 2015 ජනවාරි 8 වෙනිදා ලංකාව කියන පොල්වත්ත ඇමරිකාව මිලදී ගත්තා. සිරිසේන කියලා කංකාණියේ පොල් ඉඩම බලා ගන්න පත් කරා. කංකාණි සිරිසේන වත්ත හරියට බලා ගන්නවද කියලා හොයා බලන්නයි බිස්වාල් නෝනා සැරින් සැරේ ලංකාවට ගොඩ වෙන්නේ. එතුමිය තව අපූර්ව කතාවක් කියනවා. පසුගිය වසර එකමාර තුල ලංකාව නොසිතූ විරූ දියුණුවක් ලබලායි කියලා. අපිට තියෙන ප්‍රශ්නේ ලංකාවේ හැමදාම ඉන්න අපිට නොපෙනෙන ඉඳලා හිටලා ඇවිල්ලා යන බිස්වාල් නෝනට පෙනෙන මේ දියුණුව මොකක්ද කියන එකයි. මම හිතාගෙන ඉන්නේ බිස්වාල් නෝනා ඊළඟ පාර ආවම එතුමියගේ කණ්ණාඩි කුට්ටම ඉල්ලගෙන මම දාලා බලනවා. එතකොටවත් එතුමියට පේන අපට නොපෙනෙන ඒ දියුණුව පෙනේවිද කියලා. යාපනයේට කෝච්චිය ගෙනිච්චේ දෙමළ ජන සමාජයට පණ දෙන්න. යාපනයේ මාර්ග නවීකරණය කළේ දෙමළ ජන සමාජයට පණ දෙන්න. යාපනයේ ඉස්කෝල නවීකරණය කළේ දෙමළ ජන සමාජයට පණ දෙන්න. යුද්ධ කාලේ තමන්ගේ ඉස්කෝලේ අතහැරලා කොළඹ වැල්ලවත්ත පැත්තේ දෙමළ ඉස්කෝලවලට ආපු කිලිනොච්චියේ දරුවෝ යුද්ධය ඉවර වුණාට පස්සේ නැවත කිලිනොච්චියේ ගියේ ඒ අධ්‍යාපන කටයුතු කරන්න ජන සමාජයටයි පණ දුන්නේ. පොදු ජන සමාජයට පණ දීම වෙනුවට අන්තවාදයට පණ දීම 8 වෙනිදා ඉඳන් ආරම්භ කළා. කවර අන්තවාදයකටවත් මේ රටේ ඉරණම තීරණය කරන්න ඉඩ නොදිය යුතුයි. ඒ අතර වාර්තා වෙනවා සමන්තුරේ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට අද පහර දීලා තියෙනවා. යම්කිසි නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමක් කරන්න ගිය අවස්ථාවකදී ඔවුන් රෝහල්ගත කරලා තිබෙනවා. මේ විදියට මේ රටේ නීතිය අතට අරගෙන අපේ ජන සමාජය නැවත අස්ථාවර කරන්න ව්‍යාකූලත්වයට ඇදහෙලන්න නොතිබෙන ජාතිවාදයන් අවුලුවන් අන්තවාදී සුළු පිරිසකට ඉඩකඩ හදලා දීම වහාම නවත්තන්න කියලා මේ සහජීවනය ගැන උදේහවා බණ දෙසා වදාරන ආණ්ඩුවේ මහත්තුරුන්ගෙන් අපි හිතා ඕනේ. ඒ වගේම අර විශ්වවිද්‍යාලයේ සිංහල ශිෂ්‍යයන්ට නැවත යාපනයේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සාමකාමී තත්ත්වයන් යටතේ ඒ අධ්‍යාපන කටයුතු කරන්න වහාම කඩිනමින් වාතාවරණය හදන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඩෙන්ගු රෝගයෙන් මෙච්චර මිනිස්සු මැරෙන්නේ නැහැ පළාත් පාලන ආයතන ක්‍රියාත්මකව තිබුණා නම්. ඩෙන්ගු මෙච්චර ව්‍යසනයක් උනේ පළාත් පාලන ආයතන සියල්ලම මහජන නියෝජිතයෝ නැති කරලා නිලධාරි පාලනයකට ගෙනිච්චි. ආණ්ඩුව වග කියන්න ඕන මේ ඩෙන්ගු රෝගය හැදිලා විශාල වශයෙන් මැරෙන හැම ජීවිතයකටම ආණ්ඩුව වග කියන්න ඕන පුංචි ඡන්දේ කල් දාලා පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කිරීමේ එක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තරම් බරපතල ආකාරයට මේ ඒ රෝගේ ව්‍යාප්ත වුනේ. අනිත් එක තමයි තමුන්වහන්සේලා දන්නවා මේ ආණ්ඩුව බදුබර විශාල වශයෙන් ඉහළ දාගෙන ආවා. අපට පුළුවන් වුණා ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරලා නීතිඥ මනෝහරද සිල්වා මැතිතුමන් ප්‍රධාන ඒ වගේම නීතිඥ කනිෂ්ක මැතිතුමන් ඇතුළු ඒ නීතිඥ කණ්ඩායම කරුණු ඉතාම නිවැරදිව පෙන්වුවම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. මේ නීතියට පිටින් මිනිස්සුන්ගේ සල්ලි ගසා කෑමක් මේ වෙන්නේ. මහජනතාවට එරෙහි ජන පීඩක මොන අන පනත ගෙනාවත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද 160 ගානකින් ඕනෑම පනතක් සම්මත කර ගැනීමේ හැකියාව මේ ආණ්ඩුව හදාගෙන තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විතර 105ක් අගෝස්තු මාසයේ 19 වෙනිදා උදේ ලැබුණා. බුලත් කොලෙන් ආපු 44 දෙනෙක් ඉන්නවා. TNA සංවිධානයේ 16 දෙනා බොම සැදී පැහැදී බලාගෙන ඉන්න ඔක්කො වෙලාවට අත උස්සන්නේ කියලා. මේ ඔක්කොම එකතු වුණාම 160 ගාණක්. 162ක් 164ක් හැමදාම ඡන්දයකට තියෙනවා. ඒ නිසා ආණ්ඩුව බය නැහැ. ඕනෑම වැරදි ප්‍රවේශයකට එළඹෙයි. මොන දේ කරත්. දැන් උදාහරණයක් විදියට වැට් සම්බන්ධයෙන් විමල් විරවංශ මණ්ඩතුමා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා අධිකරණයේ තීන්දුව දුන්නාම තීන්දුව දීලා පැයකට පස්සේ මුදල් ඇමතුමා පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වේ මොකක්ද? අපි 20 වෙනිදා පාර්ලිමේන්තුවට පනතක් ගේනවා. ඒක මේ මාසේ 2 වෙනිදාට ඉතිහාසයට බලපාන දේ සම්මත කරනවා. ඒතර ප්‍රශ්න ඉවරයි. කිසිම බියක් නැහැ ජන පීඩනයට. අපි මැතිවරණ ගැන කතා කරා. හරියටම අදට ඊයට අවුරුද්දයි මාස දෙකක් මැතිවරණ කල් දාලා. මෙහෙම කල් දැම්මනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා මේ වෙනකොට පණිවිඩ කොයිතරම් නිකුත් කළාද? එක්සත් ජනපදයේ තානාපතිතුමිය රාජ්‍ය ලේකම් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කීයක් මේ වෙනකොට නිකුත් කළාද?
කිසිම සද්දයක් නැහැ. හැබැයි මේ සියල්ල කරන්නේ අර කෘත්‍රිමව නිර්මාණය කරගත්තු 3-2 බලය පාර්ලිමේන්තුව තුළ තියෙන නිසා. ඒකාබද්ධ විපක්ෂයේ යම් ප්‍රශ්න ගත්තේ දේශපාලන පරිගැනීමෙන් හෝ දේශපාලන වෛරයෙන් නෙමෙයි. රටට ජනතාවට ආර්ථිකයට සිදුවෙන දේ මතයි. එනිවා කිවිසුමෙන් නැති වුණු රට පාවා දෙන භයානකකම එරෙහි වෙන්නට අපිට පුළුවන් වුණා. ආර්ථික කඩාවැටීමේ භයානකකම අවස්ථාවේදී වැට් බඳු දමලා ජනතාවට එරෙහි වෙන ආකාරයට එරෙහි වීම පුළුවන් වුණා. මේ හැම අවස්ථාවකදීම පළල් ජනතා කොට්ටාසයේ ශේෂ්ත්‍රවල සමාජයේ විවිධ තලයන් තමන්නොත් මේ පිළිබඳ අවබෝධ කරගෙන ස්වාධීන ව්‍යාපාර ආරම්භ කරගෙන ඇති කළ ක්‍රියාමාර්ග පිළිබඳ අපේ ආචාර්ය ඒ සෑම ස්වාධීන ව්‍යාපාරයකට අපි පිළිගන්නවා. මොකද ඒ අදහස් උත්කා ගිවිසුමට එරෙහිව ඒ වගේම දිනිවා ගිවිසුමට එරෙහිව ආර්ථික අර්බුදේ මහා බැංකු අධිපතිවරයාගේ ක්‍රියාමාර්ගය සහ මෑත කාලේ මර්ධනයේ විවිධ හස්තයන් සුරවනකොට ඒ දෙනෙහිව විසුමනා ව්‍යාපාර පැලැන්ති ලංකාවේ හැම නගරයකම එළියට බැස්සා. ඒක ඒකාබද්ධ විපක්ෂයේ අටයුත්තක් ලෙස නෙමෙයි අපි සැලකලා උගරන්නේ ව්‍යාපාරිකයන්ට මේ ඇතිවෙන බරපතලකම තේරුම් කර ගැනීමට පුළුවන් වීම නිසා. ජනසටන පාදයාත්‍රාව සාර්ථක කර ගැනීම සහ සියලු කටයුතු අපි සංවිධානය කළාමාරයි. අපි 27 වෙනිදා හවස 6ට දළදා මාලිගාව අසලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම සියලු දේශපාලන පක්ෂ නායකයනුත් සමග දළදා මාලිගාව අසලින් වැඩ කටයුතු අපි ආරම්භ කරනවා. ඉන්පසු අපි අස්කිරි මල්වත් නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද ලබාගෙන අන්‍යාගමික ස්ථාන 4කට සම්බන්ධ වෙනවා. අපි 27 වෙනිදා හවස ඒ වගේම අපි 28 වෙනිදා උදේ 9:30ට ක්වීන්ස් හෝටලේ අසලින් මේ ජනසටන පාදයාත්‍රාව අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.